දැන් තියෙන කිරි පිටි මේ සැඳි 5ක්. ඊට පස්සේ අපි සීනි ග්‍රෑම් 400ක් එකතු කරන්න ඕනේ. මම මේ වගේ කෝප්ප දෙකක් එකතු කරා. ඒක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට වතුර උණු වතුර මිලිලීටර් 180ක් දාන්න ඕනේ. මේ තියෙන්නේ නටන උණු වතුර මිලිලීටර් 180 එකතු කරන්න. ඊට මේක හොඳට දිය වෙනකන් හැඳි ගන්න ඕනේ. සීනි ටික දිය වෙනකන් හැඳි ගන්න. ලිපේ තියන්න කලින්. හොඳට හැඳි ගන්න. ටික දිය වෙනකන් හැඳි ගන්න. ඊට පස්සේ එකතු කරනවා බටර් හැන්දක්. බටර් හැන්දක් එකතු කරලා හොඳට දී කරගන්න. හොඳට හැඳි ගන්න. හැඳි ගාලා ලිපේ තියාගෙන එක දිගට හැඳි ගන්න තියෙන එක. එක දිගට ඒක හැඳි ගන්න ඕනේ මේ පාට වෙනස් වෙනකම්. කඩේ පාටක් නැතුව බොල්ටු කරගන්නේ නැතුව හදාගන්න. දැන් පාට ටිකක් වෙනස් වෙගෙන එන්නේ. ටිකක් හැඳි දාලා මම මේක බා ගන්නවා. පාට වෙනස් වෙලා තියෙන්නේ ෆෝන් එකේ හරියට පේන්නේ පැහැදිලිව. බලමු. ඔන්න ඉවරයි. බලමු